මම ඉන්නේ ආය යාළුවනේ. මම ඉන්නේ උන්නස්ගිරි ජේතවනාරාමේ. අද උදේ ඉඳන්ම හැම කඳවුරකටම ගිහින් අපේ නුවරු ගන්නන සර් කෙනෙක් මහේෂ් සේනානායක සර් අපේ සේනානායක සර් මම දැක්කා අපේ ළමයිට නායමෙන් ගොඩාක් පොත්පත් විනාශ වුණා. ඉතින් අපේ හැම කඳවුරකටම ඇවිදින් සර් උදේ ඉඳන්ම ළමයිත් එක්ක ඉඳලා මම දැක්ක සර්ගේ ළමයිගේ ඔළුවත් හදනවා පොත්පත් දෙනවා ඒ හැමදේම කරා. ඉතින් සර් ඉන්නවා අපි සර් එක්කම පොඩ්ඩක් කතා කරමු. සර් මම දැක්කා උදේ ඉඳන්ම අපේ හැම කඳවුරකටම යනවා. සර් තව කඳවුරකට යන්න තියෙනවනේ. සර් පොත්පත් අද කොහොමද බෙදා දුන්නේ? වැඩි සාර්ථකයිද? ඔව් මේ කියන්නේ මෙහෙමයි කියන්නේ මට මේ පොඩි පණිවිඩයක් කියලා තමයි ආවේ. මේ කියන්නේ මේ අපේ ළමයිගේ මාර්ගෙන් එක මෙසේජ් එකක්. එහෙම විදිහට තමයි කරේ. මම හිතන්නේ ගිලියරේකට ආසන්න වෙන වටිනාකමක් තියෙන පොතෝගයක් තමයි මේ බෙදන්නේ අපි. ඒ කියන්නේ පෞද්ගලික මුදලකින් සහ තව කීප දෙනෙක් මේ සුළු මුදලක් දාලා. ඒ කියන්නේ මේක එකතු කරලා නෙවෙයි. ඒකෝට මේ පෞද්ගලික මේකෙන් වැඩි හරියක් කරන්නේ. ඒතකොට මේක කරන්නේ මම දන්න මේ වෙලාවේ වැඩි හරියක්ම වටින්නේ මොකක් හරි කරද්දී මේ අධ්‍යාපනය හදන එක. මොකද ඕනම තැනක අධ්‍යාපනය හදුනා කියන්නේ එතනින් එහාට දේවල් ඇදීගෙන යනවා. ඒක තමයි ඉන්ස්පිරේෂන් එක. අනිවාර්යෙන්ම සර්ට ගොඩක් පිං මේ වෙලාවේ අපේ ළමයි දැන් මට තව ආරංචි එකක් මේකක් තිබ්බා මේ දැන් මෙහෙමයි කරදරයක් වෙන විපතක් වෙන වෙලාවකට කෙනෙක්ට නිකන් ඔය සමාජේ නිකන් යනවා නිකන් අනාථ කෙනෙක් නරතන්තරයක් නේ. අනිවාර්යෙන්ම එහෙම එකක් නෑ. ඉතින් මෙතන මේ අසරණ මේ මොකොත් එහෙමක් වෙනන්නේ නෑ. මේ මොහොතේ ඉතින් අපිට උදව් කරන දැන් හෙට දැන් අද මේ දත් මෙයාලට එනවනේ සමහර කෙනෙක් හෙට අපිට වෙන්න පුළුවන් නේ. ඒකනේ ඇත්ත කතාව. අපි මේ මිනිස්සු නෙවෙයි නේද? ඒතකොට මේ හරියම මේ එතකොට අපි පුළුවන් උපරිමයෙන් මේ ළමයි ගිය අනාගතේ හදන්න. ඒකට තව මහන්සි වෙන්න ඕනේ. එතකොට මම දැක්ක මේ ගමේ මිනිස්සු ගොඩක් එකමුතුයි. මම හිතන්නේ ගොඩක් අනුතුරු අඩුයි. මේ පැත්තේ අනුතුරු අඩුයි. මොකද මේ ගොඩක් අය එකතු වෙලා මේක කරගත්තා තියෙනවා. ගමට හානි වෙලා තියෙනවා සෑහෙන්න. ගමට හානිලා තිබුණේ මිනිස්සු එකතු වෙලා තමයි මේක ගොඩ දාන්න තියෙන්නේ. ඉතින් ඒක දකිද්දි ඉතින් ගොඩක් මේ සතුටක් තියෙනවා සහ මේ මම දන්නවා අපි හැමෝම එකතු වෙන්න ඕනේ. හැම වෙලාවෙම එකතු වෙන්න ඕනේ. කිසිම වෙලාවක නරක දෙයක් ඉස්සරහට යන්න හොඳ නැහැ. හොඳ දේවල් වලින්ම උපරිමයක් අපි ඉස්සරහට සමාජයට දෙන්න ඕනේ. පොත්පත් මේ දෙන්නේ මෙයාලගේ අනාගතේ හදාගන්න. මොකද මම පොඩිම දැනගෙන ගන්නවා. මට රුපියල් දෙයක් තිබෙන්නේ නැති කාලයක් තිබ්බා. මොකද තාත්තත් පොඩි කාලේ නැතිව. ඒකට අම්මා රට ගියා. ඒකට මම හැදුනේ පැලක. වහිනකොල වැස්සෙත් එනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි හැමදේම හදාගෙන ගිහින් දැන් ගමේ ලොකුම ගෙදරට. ඉතින් අපි එහෙම ඉන්නවා දැන් ජීවත් වෙලා. ඉතින් එහෙම තැනක් එනකොට අපිට එහෙම තැනක් එනකොට අපි ඒක ටර්නින් පොයින්ට් එකක් කරගන්න ඕනේ. අපි ටර්නින් පොයින්ට් එකක් කරගන්න ඕනේ. ඒ ටර්නින් පොයින්ට් එක අපි හරි විදිහට අරගෙන සමාජයේ ඉස්සරහට ලොකු විදිහට හදාගමනේ හොඳ විදිහට. දැන් හැම පැත්තම හොඳ විදිහට නෙන්නේ. හැමදේම හොඳ විදිහටදී අපි ඒකට ඇත්තටම සහයෝගයක් වෙන්න ඕනේ හැම පැත්තෙම. මම කියන්නේ රටේ ආණ්ඩුව වුණත් දැන් හොඳ පැත්තෙන් තියෙනවා. ඇත්තට මට දැනෙන ඉතින් මම කියන්නේ. ඒතකොට මේ හොඳ විදිහට ගියොත් හොඳ දෙයට හොඳයි. නරක දෙයට නරකයි. කවුරුනවත්. ඉතින් අපි සහයෝගයක් දෙමු පුළුවන් විදිහට. සහ ආධාර උපකාර කොහොමද වෙනවද? දැන් 25000ක් හම්බ වෙනවා මේ අධ්‍යාපනයට. ගෙවල් වලට ගෙවල් හදන්න ලක්ෂ 50යිම දෙමු. ඉතින් අපිට පුළුවන් විදිහට දෙමු. දුන්නා කියලා වැඩි වෙන්නේ නැහැ නේ. පුළුවන් තරම් දෙමු. දෙන්න chance නැහැ නේ හැමදාම. දැන් මම නුවරට වතුරක් බෙදුවා. සෑහෙන වතුර බෙදුවා. නුවරට හැමදාම වතුර දෙන්න ඕනේ නැහැ. නුවරට වතුර දෙන්න ඕනේ කියලා කවද දාලා තින්නේ අපි නේද? නමුත් ඒකට නුවරට වතුර දෙන්නත් මට chance එකක් හම්බුණා. ඒ වෙලාවේ දුන්නා. ඒකට වතුර පොතලේ මෙහෙම ගන්න යම්මලා පින් දිදි ගන්න. ඒ පින සතුට. සල්ලි වලට ගන්න බෑ. මේ ළමයිගේ සතුට අපිට සල්ලි වලට ගන්න බැරි දෙයක්. ඉතින් අපි උපරිමයක් කරමු සමාජයට. තැන්ක්ස් සර් මස්ගිරට ආවට. මේ අපි නන්ද කෙනෙක්ගෙන් තමයි සර් පන්සලටයි මේ අපේ හැම කඳවුරකටම ආවේ. මේ වෙලාවේ හැමෝම ඉතින් Tamanට කරන්න පුළුවන් දේ උපරිමයෙන්ම කරනවා ගම වෙනුවෙන්. ඉතින් මම සර්ගේ නම්බරෙත් දාන්න. සර් තවත් උදව් කරන්න ලෑස්ති. මේ වෙලාවේ ගම වෙනුවෙන් හැම කොල්ල කෙල්ලම නැන්ද මාමම හැමෝම Tamanට කරන්න පුළුවන් උපරිම දේ ගම වෙනුවෙන් කරනවා. හැමෝටම ස්තුතියි.